හයි සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මම අද ඔයාලට මේ vlog එකකින් පෙන්නන්නේ මම මේ ළඟදී ගියපු ලස්සන තැනක්. ඉතින් මම ආසයි trips යන්න, travel කරන්න, life එක enjoy කරන්න. ඉතින් මේ experience අපේ කවදා හරි ජීවිතේ වැදගත් වේවි. අපිට සතුටින් ඉන්න කොච්චර දුක තිබුණත්, කරදර තිබුණත්, අපිට කොච්චර වැටෙන අවස්ථා තිබුණත්, ඉතින් මේ වගේ travel කරලා අපේ ලංකාව ඇතුළේ තියෙන ස්වභාව සෞන්දර්ය නැරඹුවාම අපේ හිත අපි දන්නව නැතුව නිවිලා. ඉතින් මම මේ අද යන්නේ down south පැත්තට. ඉතින් මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා මම යන ගමන් ඔයාලට පෙන්නන්න ඕන නිසා. මම ඉතින් මේ ගමන ගොඩක් සතුටින් තමයි යන්නේ. මම හරි ආසයි කියවනේ travel කරන්න. ඉතින් මේ තියෙන්නේ අපි යන route එක. ඉතින් මම යන තැන්වල මම හරි ආසයි beach side එකේ තියෙන places වලට. ඉතින් මම අද තෝරගත්තෙත් beach side එකේ තියෙන place එකක්. ඉතින් මෙතන සීවීඩ් එක ලස්සනට පේනවා. එතකොට සන්සෙට් එක මේ හැමදේම ලස්සනට පේනවා. ඒ වගේම හුළඟ. ඉතින් මම හරි ආසයි ඒ වගේ තැන්වලට යන්න. මොකද මම ජීවන කාර්යබහුල ජීවිතයත් එක්ක මේ වගේ තැනකට ගියාම මගේ හිත නිකම්ම නිවිලා යනවා. මම ඉතින් ටිකක් රෑ වුණාට පස්සෙත් බීච් එක පැත්තට ගියා. ඉතින් මට හම්බුණා ඇත්ත බෙල්ලෙක්. ඉතින් මේ ඉන්නේ බෙල්ලා. ඉතින් රාත්‍රියේදී තියෙන සුන්දරත්වයත් මම ගොඩාක් එතන එන්ජොයි කරා. රාටත් මම බීච් එකට ගිහිල්ලා පොඩ්ඩක් හිටපු දුවලා හරි පාගලා ඒ සුන්දරත්වයත් මම නරඹුවා. या और के थर्ड मध्ये තමයි ආයේ ඔන්න ඊට පස්සේ ගියා අපි හික්කඩුව පැත්තට. මම නම් ඇත්තටම වතුරට බය කෙනෙක්. මම මුහුදට ගොඩාක් ආස වුණාට මම පීනන්න නම් ගොඩක් බයයි. මම වතුරට බයයි. නමුත් මගේ පාර්ට්නර්ත් එක්ක මං ගියේ. ඉතින් එයා මාව එක්කගෙන ගියා. අපි ස්නෝකලින් කරන්න ගියා. ඉතින් මේ තියෙන්නේ දර්ශන ආරම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. අපි නොදකපු මුහුද යට තියෙන තැන්, එක ජාතියේ මාළු, ඔය වගේ ගොඩාක් ලස්සන දර්ශන අපි දැක්කා. ඉතින් මට ගොඩක් සතුටුයි මම ඒ එක්ස්පීරියන්ස් එකක් ගත්ත බය වුණාට අපිත් එක්ක ගයිඩ් කෙනෙකුත් ගියා. ඉතින් එතනත් මාර ලස්සන එක්ස්පීරියන්ස් එකක් මම ගත්තා. මොකද ජීවිතේ අපි බය තැන් තියෙනවා, අවදානම් තියෙන තැන් තියෙනවා. ඉතින් සමහරක් ලස්සන අවදානම් තියෙනවා. ඒ අවදානම් ගන්න බය වෙන්න ඕනේ නැහැ. ඒ අත්දැකීම් අපේ ජීවිතයේ ඉස්සරහදී අපිට ගොඩාක් වැදගත් වෙනවා සහ අපේ මයින්ඩ්සෙට් එක, අපි හිතන පතන විදිහ, අපි වැඩ කරන අපේ මනස ලස්සනට රිලැක්ස්ව තියෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ දේවල් වලින් මම ලස්සන අත්දැකීම් ටිකක්, හොඳ සහනයක් මගේ මයින්ඩ් එකට මම එකතු කරගත්තා කියලා ඉස්සරහ මගේ වැඩ ටික කරගෙන යන්න. ඉතින් මට මේකේ ෆුල් වීඩියෝ එකක් ගන්න බැරි වුණා මම ගිය හැම තැනකම. ඉතින් මේ තියෙන්නේ මගේ ගිය ගමනේ මම travel කරපු තැන්වල ලස්සන දර්ශන කීපයක් විතරයි මම ඔයාලට මේ vlog එකෙන් දුන්නේ. ඉතින් ඊළඟ vlog එකෙන් මම ආයිමත් traveling හරි නැත්නම් ජිම් වර්කවුට් එකක් හරි මගේ දිනදා ජීවිතේදී මගේ විශේෂ තැන් මම vlog එකක් විදිහට ඔයගොල්ලන්ට ගේන්න පොරොන්දු වෙනවා. ඉතින් ඔක්කොමල මාත් එක්ක එකතු වෙන්න. මගේ ලයිෆ් එක්ස්පීරියන්ස්, මම ලයිෆ් එකේ කරන දේවල්, ඒ හැම දෙයක්ම මම කැමතියි ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මාත් එක්ක රැඳිලා ඉන්න. මගේ YouTube channel එක subscribe කරන්න. එතකොට මම කරන දේවල් ගොඩාක් ඔයගොල්ලන්ට ආදර්ශවත් දේවල්, එතකොට මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් ඔයගොල්ලොත් එක්ක මට share කරගන්න පුළුවන්. සුබ දවසක්. bye.